අද මම මේ වීඩියෝ එකෙන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න 10කට ChatGPT එකෙන් උත්තර ගන්න තමයි යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි යාළුවනේ. එහෙනම් මම මේ ChatGPT එකෙන් අහන ප්‍රශ්න ටික දැන් පටන් ගන්නවා. මම මේ මුලින්ම මතක් කරන්න ඕනේ මේ ChatGPT එකෙන් අහන ප්‍රශ්න ටික ටෙක් පැත්ත නැත්නම් YouTube, social media, ෆෝන් වගේ දේවල් පැත්තෙන් තමයි වැඩි හරියක්ම මම අහන්නේ. වැඩි හරියක් කියන්නේ ප්‍රශ්න 10 මේකෙන් හදලා තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව ප්‍රශ්න වලට යමු. මම ඉස්සෙල්ලාම අහන යන ප්‍රශ්නේ තමයි ලෝකේ තියෙන ජනප්‍රියම YouTube channel එක. දැන් අපි අහලා බලමු කොහොමද මෙයා මේකට උත්තර දෙන්නේ කියලා. මම දැන් මේක ටයිප් කරගන්නම්. මම මෙන්න මේ විදිහට ලෝකයේ තියෙන ජනප්‍රියම YouTube channel එක මොකක්ද කියලා මේකට ටයිප් කරගත්තා. අපි මේක සෙන්ඩ් කරලා බලමු මෙයා දෙන උත්තරේ මොකක්ද කියලා බලන්න. මම මේ ප්‍රශ්න කලින් අහපු නැති ප්‍රශ්නයක්. ඔය කියන්න ඕනේ කියන්නේ මේ ChatGPT එක හදාගත්ත ගමම තමයි මම මේ මුලින්ම මේ ප්‍රශ්න ටික අහන්නේ. මොකද මේකෙන් මම කලින්ම අහන්න නැතුව අහන්නේ. මටත් මේකෙන් මොකක් හරි කියන්නේ වෙනස්ම විදිහ මේකක් ගන්න ඕන නිසා තමයි මම මේක මුලින්ම අහන්නේ. ඒක නිසා දැන් අපි බලමු මොකද්ද මේකට දෙන උත්තරේ කියලා. මෙන්න මේ විදිහට සෙන්ඩ් කරනවා. බලමු එයා දෙන උත්තරේ මොකක්ද කියලා. එයා සර්ච් එකෙන් කියවගෙන ඉන්නවා අපි බලමු. හරි. ඇත්ත එව්වා. ඒ කියන්නේ ජනප්‍රියම YouTube channel එක මොකද්ද කියලා දැන් ඔන්නේ මෙයා ලොකු විස්තරයක් දෙනවා. ඒක අපිට තව දීලා තියෙනවා මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මේක ඉස්සරහම තියෙනවා 2025 මැයි මාසයේ වන විට ලෝකේ ජනප්‍රියම YouTube නාලිකාව වන්නේ MR Mr Beast. MR Mr Beast නාලිකාව. ඒකේ channel subscribersලා මිලියන 395ක් ඉන්නවලු. එහෙම ටිකක් මේකේ ලොකු විස්තර ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන දැන් මේ තියෙන්නේ දැන් මෙතන මෙන්න මෙතන. තව තියෙනවා අපිට දැන් මේකට අමතරව channel පහක් දීලා තියෙනවා. Mr Beast, ඊට පස්සේ T series, ඊට පස්සේ තව තියෙනවා Cocomelon, ඊට පස්සේ SCT India ඔන්න ඔය විදිහට channel පහක් දීලා තියෙනවා. මේකේ වැඩි හරියක්ම අපිට තියෙන්නේ ඇමරිකාවේ ඉන්දියාවේ තමයි. ඊට පස්සේ රුසියාවෙමුත් channel එකක් තියෙනවා. මෙන්න මේ පහ තමයි 2025 වසරේ. මම ඇහුවේ නෑනේ 2025 වසරේ කියලා. ඒ වුණත් මේගොල්ලෝ 2025 වසරේ මැයි මාසයේ වන විට කියලාම දීලා තිනවා. ඒ කියන්නේ මේකට මාර හැකියාවක් තියෙනවා කියලා අපිට දැනට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම ඇහුවේ නෑනේ දැන් මේකේ අහලා තියෙන ලෝකයේ තියෙන ජනප්‍රියම YouTube channel එක මොකද්ද? මම ඇහුවේ නෑනේ මේ අවුරුද්දේද ගිය අවුරුද්දේද එහෙම කිසිම දෙයක් අහන්න නැතුව නිකම්ම දාපුවේ මේගොල්ලෝ හිතලා තියෙන්නේ මැයි මාස ඒ කියන්නේ මේ 2025 මැයි මාසයේ වන විට කියලා තමයි මේගොල්ලෝ හිතලා මේක අපිට දීලා තියෙන කොහොම හරි සුපිරි පළවෙනි ප්‍රශ්නේ හරි ගියා. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නට යමු. හරි යාළුවනේ දෙවෙනි ප්‍රශ්න විදිහට මම තෝරගත්තේ ලෝකේ ධනවත්ම YouTuber. මම මෙන්න මේ ප්‍රශ්නෙත් අහලා බලනවා මේ ChatGPT එක මම විටින් විට ක්ලියර් කරනවා. මොකද පළවෙනි ප්‍රශ්නේ ඊපස්සේ දෙවෙනි ප්‍රශ්නේ වෙනම අහන නිසා අපි ඒ කියන්නේ ඒකට බාධාවක් නොවන විදිහට තමයි මම ප්‍රශ්න ටික අහන්නේ. ඒ නිසා මම ක්ලියර් කරලා තමයි දැන් අහන්නේ. දැන් මම අහන්නම් ලෝකේ ධනවත්ම YouTuber කියලා. අපි බලමු මොකක්ද වෙන්නේ. ඒකටත් MR Mr Beast තමයි එන්න ඕනේ. Mr Beast තමයි එන්න ඕනේ. ඒත් බලමු මොකද්ද වෙන්නේ කියලා. මං හිතන විදිහට Mr Beast තමයි දැනට ලංකාවේ ලොකුම ලංකාවේ නෙමෙයි ලෝකේ ධනවත්ම YouTuber. අපි අහලා බලමුකෝ. මේකේ දායන්න කොයිද කියපන් ඔක්කොම මොකද? මන්නේ. ධනවත්ම කවුද? මේ අකුරු ගැන හිතන්න එපා. කොහමද ලෝකේ ධනවත්ම YouTuber කවුද කියලා තමයි අහන්න යන්නේ. අපි දැන් බලමු මෙයා දෙන උත්තරේ මොකද්ද කියලා. මෙයා ආයි සර්ච් එකෙන් කියලා තියෙනවා. අපි බලමු මෙයා මොකද්ද දෙන්නේ කියලා. මොකද්ද මේ? මේත් මං කිව්ව විදිහට හරි. මේකේ තව දේවල් ගොඩාක් දීලා තියෙනවා. දැන් මේකේ මුලින්ම තියෙන්නේ subscribe ගොඩ ඉන්නේ 2025 මැයි මාසයේ වන විට ලෝකයේ වැඩිම YouTube දායකයන් කියන subscribers ගණනක් ඇති YouTube වන්නේ Mr Beast. ඒ channel එකේ නම මේකේ දීලා තියෙන මෙයාගේ ඊට පස්සේ 395 කියලා දීලා තියෙනවා. මං ධනවත්ම කියලා අහුවට මේකේ දායකයන් ගැන තමයි මේක දීලා තියෙන්නේ. මං හිතන්නේ මේකට ප්‍රශ්නේ අඳුර ගන්න බැරි සීන් එකක් දීලා තියෙනවා. එහෙම මොකක් හරි තමයි මේක දැන් මේ දෙවෙනි එකේ දීලා තියෙන්නේ Mr Beast 2024 ජූනි 2 වෙනි දින T series පසු කරමින් වැඩිම දායක. ඒ කියන්නේ අර මේක ගැනම තමයි දීලා තියෙන්නේ. මම අර ක්ලියර් කරත් මේක මෙයා හඳුනාගෙන තියෙන්නේ මේකේ ලෝක ජනප්‍රියම සීන් එක තමයි මේකේ ධනවත්ම කියන එකට තව මේකක් හරියට මෙයා දීලා නැහැ. මේක දැන් ආයෙ තියෙන ඔහුගේ නම තමයි ව්‍යාපෘතියක් වෙන Beast Games නම් තරංගාත්මක වැඩසටහන. ඔයගලන්ට මතක ඇති මේ ළඟදී දැන් Mr Beast ගේ තියෙනවා 아무තු ගේම් වර්ගයක්. ඒ සීන් එක ගැන තමයි මේගොල්ලෝ කියන්නේ.
Amazon හි වැඩිම ආරම්භන ලද විධිමත් වැඩසටහන බවට පත්විය. ටිකක් තියෙනවා කොහොම හරි මේකේ මම ධනවත්ම කියන එක අර දයන්න වැරදින සීන් එකක්ද දන්නෙත් නැහැ. කොහොම හරි වැඩිම දායකයන් සීන් එක තමයි මෙව කරගෙන තින්නේ. ආයේ මේ ප්‍රශ්න මම දෙවෙනි වතාවට අහන්න යන්නේ නැහැ. මේක මෙතනින් අපි මේ ප්‍රශ්නෙට මේක හරියට උත්තරේ දුන්නේ නැති සීන් එකකට දාගමු. මොකද ඒක හැබැයි දාන්න විදියකුත් නැහැ. මොකද මම ධනවත්ම කියන එකේ දයන්න පොඩි කේස් එකක් තිබ්බනේ. මට දයන්න හොයාගන්න බෑ කොහෙද තියෙන්නේ කියලා. කොහොම හරි කමන්නේ. ඒකත් හරි කියමුකෝ. කොහොමද දැන් ධනවත්ම එක්කෙනත් මිස්ටර් බීස්ට් නේ. ඉතින් මිස්ටර් බීස්ට් වඩා ධනවත් YouTuber කෙනෙක් දැනට මම දන්න තරමින් නැහැ. කොහොම හරි තියෙන දේවත් එක්ක මිස්ටර් බීස්ට් තමයි වැඩිම ධනවත්ම YouTuber. ඔයාලා මොකක් හරි ගියක් ගන්න මේ TV series ද කියන එක මම හරියටම දන්නේ නැහැ. ඔයාලා ඒ ගැන දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නට යමු. හරි යාළුවනේ තුන්වෙනි ප්‍රශ්න විදිහට මම තෝරගත්තේ ලංකාවේ YouTube සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. අපි බලමු මෙයා ලංකාවේ දේවල් වලටත් මෙයා හරියට උත්තර දෙනවද කියලා. මම මෙන්න මේ විදිහට ප්‍රශ්න විදිහට මම ගත්තේ ලංකාවේ ජනප්‍රියම YouTube channel එක කුමක්ද කියලා. ඔයාලට මතක ඇති මේ ලංකාවේ දැනට කියන්නේ ප්‍රසිද්ධ වුණා එකපාරටම channel එකක් ඔයාලා දන්නවා ඇති. අපි අහලා බලමු මේ channel එකද කියලා. මගේ හිතේ තියෙන channel එකද කියලා. අපි බලමු ඒක අහලා. ලංකාවේ ජනප්‍රියම YouTube channel එක මොකක්ද? මේ මොකක්ද කියලා තහනවා. ඉතින් අර ඒක කියලාම නවත්තන්න නැතුව මොකක්ද කියලා තහනවා. බලමු ඉතින් අපි කොහොමද උත්තරේ මෙයා දෙන්නේ කියලා. එයාත් ආයි සර්ච් එකකින් කියලා දාලා තිනවා. බලමු කොහොම උත්තරය දෙයිද කියලා. මෙයාගේ වැදගත්කම තියෙන දිගට හැල්ලක් දෙනවා කොහොම හරි අපිට දීලා තියෙනවා. මං හිතපු channel එක තමයි. ඔයගොල්ලෝ දැන් පේනවා wild cook book කියලා ලොකුවටම දාලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි දීලා තියෙන්නේ. අපි බලමු මේක දැන් කියනවා 2025 මැයි මාසයේ වන විට ලංකාවේ ජනප්‍රියම YouTube channel එක wild cook book කියලා තියෙනවා. ඊට පස්සේ මේකේ ආයෙ තියෙනවා මේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකීය ආහාර පිළිවෙත්. දැන් මේකේ බලන්න මේ ආහාර පිළිවෙත් ගෙදර පිසීමේ ක්‍රම විදිහට මෙයා හැම දෙයක් ගැනම අපිට තොරතුරු දෙන සීන් එකකුත් තියෙන. ඒ නිසා පට්ට වැදගත් වෙනවා. දැන් මේකේ මම ඒ ටික ආයි කියවන්න යන්නේ නැහැ. කොහමද දැන් මේකේ තව channel 5ක් දීලා තියෙනවා. මේ බලන්න channel 5ට වැඩි. channel 6ක් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ wild cook book ට අමතරව තව channel 6ක් දීලා තියෙනවා ජනප්‍රියම. TV දෙරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට පස්සේ ස්වර්ණවාහිනී TV, හිරු TV, යොහානි අපේ අම්මත් දීලා තිනවා. ඒක කොහොම හරි මෙන්න මේ විදිහට channel 6ක් දීලා තිනවා. කොහොම හරි සුපිරි. දැන් මේකේ මේ මෙම channel දැන් මේ කලින් ටිකේ තිබ්බේ wild cook book ගැනනේ. දැන් මේ අනිත් ජනප්‍රිය channel කිහිපයක් කියලා මෙම channel බොහෝ විට විනෝදාත්මක ක්‍රීඩා, සංගීත සහ ආහාර පිළිවෙත් සම්බන්ධයෙන් විශේෂ වීඩියෝ ප්‍රතිගත කිරීමේ මෙන්න එහෙම ටිකක් දීලා තිනවා. දැන් මේ ආහාර පිළිවෙත් කියලා නම් ආයි කියලා තියෙන අපේ අම්මා YouTube channel එකට ක්‍රීඩා ගැන කියලා තියෙන ස්වර්ණවාහිනී නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකට දැන් මේ සංගීත කියලා තියෙන්නේ යොහානික එකට. තව ඔය 3-4ම එකට දැනවනේ මේ හිරු TV, ස්වර්ණවාහිනී TV දෙරණ කියන්නේ ඔය ඔක්කොම එකට යන එකන්නේ. ඔන්න ඔය ටික ගැන තමයි ඊට පස්සේ ආයේ මේකේ කියලා තියෙන ඔබට මේ channel වලින් යම් විශේෂ තොරතුරු අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහන් කරන්න කියලා තියෙනවා. අපිට ආයේ මේකෙන් මොකක් හරි තව ප්‍රශ්නයක් දාගන්න පුළුවන් මේකට කියලා දැනගන්න පුළුවන්. කොහොම හරි මම ඒව ගැන ආය අහන්න යන්නේ නැහැ. කොහොම හරි දැනට අපේ ප්‍රශ්න ටික හරි 3ක් හරි අපි ඊළඟ ප්‍රශ්නටත් යමු. හරි යාළුවනේ ඊළඟට මම අහන්න යන්නේ කොහොම හරි දැන් මේ අපි පාවිච්චි කරන සෝෂල් මීඩියා තියෙන සමාජ මාධ්‍ය දාලා තින්නේ මේ වගේ හොඳ මේක කොහොමද කියලා අපි දැන් අහලා බලමු මෙයා මොකද්ද දෙන උත්තරේ කියලා. අපි යොදා ගන්නා සමාජ ඔය දයන්න හොයන්න කියන්නකෝ මම අනිත් දයන්න මොන ලෝකේ තියෙනවද දන්නේ මාධ්‍ය ජාල අතරින් හොඳම මාධ්‍ය කුමක්ද? මේ දරුවා අපි යොදා ගන්නා සමාජ මාධ්‍ය ජාල අතරින් හොඳම සමාජ මාධ්‍ය කුමක්ද කියලා. සමහර වෙලට මේකට වැරදි උත්තරයක් එන්න පුළුවන්. අපි බලමු මම මේ දැන් ටයිප් කරපු විදිය අවුලක් වෙයිද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. කොහොම හරි අහලා බලමු අපි. මම මෙන්න විදිහට ඇහුවා. මෙයා එන විස්තරයක් දෙනවා අපි බලමු. කොහොම හරි මෙයා හොඳම සමාජ මාධ්‍ය කියන එකට අර එකක් දීලා නැහැ. අපි දැන් කීවල බලුවොත් එම හොඳම සමාජ මාධ්‍ය ජාලය යන පුද්ගලික අවශ්‍යතාවයන් මෙයා තේරුම් ගන්න තියෙන්නේ දැන් එක එක්කෙනාගේ වෙනස් වෙන සීන් එකක් තමයි මෙයා හිතාගෙන තියෙන්නේ. අවශ්‍යතාවයන්
උද්දේශයන් සහ භාවිත පදනම් වෙනස් අන්න හරි. දැන් අර කියන්නේ එක එක්කෙනාගේ වෙනස් වෙන්න පුළුවන් කියන එක මෙයා තේරුම් ගන්න තියෙනවා. දැන් මේක ජනප්‍රියම කියන එක දැන් හොඳම කියන එක කියන්නේ එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා කියන එක තමයි මෙයා කියන්නේ තේරුම් ගන්න තියෙන කොහොම හරි. කොහොම හරි දැන් මේකේ ජනප්‍රියම කියන්නේ සමාජ මාධ්‍ය දාලා 6ක් තියෙනවා. අපි භාවිතා කරනම සමාජ මාධ්‍ය දාලා 6ක් දීලා තිනවා. Facebook, Instagram, YouTube, TikTok ඔන්න ඔය විදිහට 6ක් දීලා තිනවා. මෙන්න මේ ටික දැන් තමයි මෙන්න මේකේ දැන් මෙයා අපි අහපු ප්‍රශ්නෙට මෙයා හඳුනාගෙන තියෙන පොඩ්ඩක් වක්‍රාකාරයෙන් වෙනස් විදිහකට කොහොම වුණත් හරි උත්තරයක් වගේ තමයි දීලා තියෙන්නේ. මොකද දැන් අපි මම කලින් කිව්වා වගේ අහපු ප්‍රශ්නේ මෙයාට හඳුනා ගන්න හරියට දෙන්නත් එපා. දැන් මේ ChatGPT එකට අපි ප්‍රශ්නේ අහනකොට හරියටම අහන්න ඕනි. නැති වුණොත් එහෙම අහන එකට විරුද්ධාත්මක වෙන දේවල් තමයි අපිට එන්නේ. අන්න ඒ කේස් එක තියෙනවා මේකේ කොහොම හරි. දැන් මේකේ අහපු ප්‍රශ්නෙට සමාන උත්තරයක් දීලා තිනවා කොහොම වුණත්. දැන් මේකේ තියෙන්නේ අපි භාවිතා කරන වැඩි හැකින් භාවිතා කරන YouTube මේ platform එකට Facebook කියන්නේ. YouTube නම් තියෙන පස්සෙනට ඇයිද කියලා දන්නේ නැහැ. කොහොමද YouTube තියෙන්න ඕනේ ඒ තැන වෙන්න ඇති සමහර කිට. කොහොම හරි මෙන්න මේ ටික ගැන තමයි මේ අපි අහපු ඊළඟ ප්‍රශ්නේ මෙන්න මේකේ තමයි දීලා තියෙන්නේ. අපි එහෙනම් මේකෙම අනිත් පැත්ත අහලා බලමු. ඒ කියන්නේ නරකම දැන් නැත්නම් කෙලින්ම අහමුක අපි. නරකම දැන් මේකත් එක්කම අපි අහමු. නරකම සමාජ මාධ්‍ය දාලය කුමක්ද කියලා. නරකම සමාජ මාධ්‍ය ජාලය කුමක්ද? මේකෙන් මේ මං හිතනවා වෙන කිසිම දෙයකට මුකුත් අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. මං අහන්නේ මේ ChatGPT එක මොකක් විදිහේ ප්‍රශ්නයක් දෙයිද උත්තරයක් දෙයිද කියන එකට නරකම සමාජ මාධ්‍ය දාලය කුමක්ද කියලා අපි අහලා බලමු මොකක්ද දෙන්නේ කියලා. ඒකට මේදී උත්තරයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද මේක තනියකට දුන්නොත් එහෙනම් පොඩි කේස් එකකුත් වෙනවා. බලමු. අපි උත්තරේ මෙන්න මෙහෙම දීලා බලමු. කොහමද දිග විස්තරයක් දීලා තිනවා. දැන් මේ නරකම සමාජ මාධ්‍ය දාලය පිළිබඳව දැන් මේකේ කියන දේ නරකම සමාජ මාධ්‍ය දාලය යන්න පවතින්නේ නැහැ කියලා කියන්න පුළුවන්. එය ව්‍යාකූල මතයක්. ඒත් කිසියම් සමාජ මාධ්‍ය දාලයක් නරක ලෙස සැලකෙන්නේ නම් පහත හේතුන් මතය. අන්න එහෙම හේතුන් අපිට දීලා තියෙනවා. අපිට දැන් බලා ගන්න පුළුවන් 4ක්. හරිද? 4ට අනුව දැන් මේකේ තියෙන පුද්ගලික දත්ත ආරක්ෂාව අඩුවීම Facebook, TikTok. ඊට පස්සේ විෂ ද්‍රව්‍ය සහ ව්‍යාජ තොරතුරු ෆේක් නිවුස් පැතිරීම. කියන්නේ Twitter, Facebook, YouTube. ඊට මනෝවිද්‍යාත්මක බලපෑම් Instagram, TikTok. ඊට ඉන්ධනමය කියන්නේ මේ ඇඩික්ට් වෙන කියන්නේ මේ ඇබ්බැහි වෙන සීන් එක TikTok, Instagram කියලා දීලා තියෙනවා. එහෙමයි කියලා කිව්වහොත් එක් සමාජ මාධ්‍ය ජාලයක් සෑම අයෙකුටම නරකම කියා හිතින්නේ නොහැක. අර කලින් උත්තරේ වගේම සමාන මම කිව්වා වගේ එකක් තමයි. ඒක දීලා තියෙනවා TikTok කියලා අන්තර්ගත ගුණාත්මක භාවය අඩුවීම, වයසට නොගැලපෙන දේවල් සහ ඇබ්බැහි වීම නිසා විවේචනයට ලක්වීම. එසේ Facebook දෙන වයස්ගත පරීක්ෂකයන් අතර ජනප්‍රිය වුවත් අධික දැන්වීම සහ දත්ත ගැටලු හේතුවෙන් විවේචනයට ලක් වෙනවා. ඔබට අවශ්‍ය නම් මේ ටික වැඩක් නැහැ. කොහොම හරි මෙන්න මේ ටික ගැන තමයි දීලා තියෙන්නේ. කොහොම හරි මෙයා කියන්නේ දෙන උත්තරේ මාර කම්ෆර්ටබල් කියන්නේ හරි විදිහට දෙනවා අපිට. දැන් මේකේ දීලා තියෙනවා මේක කෑලි 4කට බෙදලා තමයි මේක දීලා තියෙන්නේ. ඊට පස්සෙත් එක කියලා තියෙනවා මේකේ වැඩි හරියක්ම තියෙන TikTok, Facebook කියන කියලා. කොහමද ඇඩිට් වෙලා ඉන්න කියන්නේ මේ ඇබ්බැහි වෙලා ඉන්න සීන් එක ඔන්නෝම ටිකක් දීලා තියෙනවා. කොහොම හරි නරකම කියලා එකක් දෙන්න බෑ කියලාත් මේකේ මෙයා අපිට මෙන්න මෙහෙම දීලා තියෙනවා. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට ගිහිල්ලා බලමු. මේ ඔක්කොම ක්ලියර් කරලා ඊළඟ ප්‍රශ්නට යන්. ඒ ප්‍රශ්නට කොහොමද උත්තර දෙන්නේ කියලා බලන්න. හරි යාළුවනේ මම දැන් ඊළඟට අහන්න යන ප්‍රශ්නේ සෝෂල් මීඩියා නැත්නම් YouTube play එකේ ඒ platform වලින් එහාට ගිහිල්ලා අර මම කලින් කිව්වා වගේ නිකන් දුරකථන සම්බන්ධ කියන්නේ ෆෝන් සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් තමයි අහන්න යන්නේ. මේකේ ආතන ප්‍රශ්නකුත් තියෙනවා. අපි ඒකත් අහලා බලමු. මම මේක අහලා නැහැ කලින්. මම මේ ප්‍රශ්න එකක්වත් කලින් අහලා නැහැ. ඒක අහලා බලමු. කොහමද දැන් මම අහන්න යන්නේ ලෝකයේ තියෙන ජනප්‍රියම ෆෝන් එක මොකක්ද කියලා. ලෝකයේ තියෙන ජනප්‍රියම දුරකථනය කුමක්ද? මං හිතන්නේ Apple වෙන්න ඕනේ. අපි බලමු මේකට Samsung වගේ උත්තරයක් දෙයිද කියලා. මට ඒකේ දෙකේ පොඩි සංසන්දනාත්මක මේකක් තියෙනවා. අපි බලමු මොකද උත්තරේ දෙන්නේ කියලා. මම මෙන්න මේ විදිහට ප්‍රශ්න යවුවා. බලමු අපි මොකද්ද මේකට දෙන උත්තරේ කියලා. මෙයා සර්චින් කරගෙන ඉන්නවා. අපි බලමු මොකද්ද මෙයා දෙන උත්තරේ කියලා. මෙයා දී හැල්ලක් මේකට දෙයිද නැද්ද?
අපි බලමුකෝ පොඩ්ඩක්. හරි. අපි බලමු තව ටිකක් වෙලා බලන් ඉමු. කොහොම හරි දැන් මේකේ තියෙන්නේ ලොව පුරා ජනප්‍රියම දුරකථන ලෙස සැලකෙන්නේ Apple සමාගමේ iPhone වේ. iPhone හි නවීන තාක්ෂණයේ විශ්වාසදායක සහ භාවිතයේ පහසුකම් නිසා එය ලොව පුරා මිලියන ගණන් පරිශීලකයන්ගේ විශ්වාසය දිනාගෙන ඇත. ඔන්නෝම කොහොම හරි Apple iPhone එක දීලා තිනවා මං හිතුවා හරි. දැන් මෙන්න මේ කැල අපි දෙවෙනි ඡේදය අපිට බලන්න අපි තුන්වෙනි ඡේදය බලමු. Samsung සීන් එකක් තියෙනවා. ඒත් Samsung සමාගමේ Galaxy S24 මාලාවද ලොව පුරා විශාල කියන්නේ Android පරිශීලකයන් අතර මේ Samsung S24 Ultra කියන ෆෝන් එක පොඩක් ජනප්‍රියයි කියන එකත් මෙයා දීලා තිනවා. සමස්තයෙන් iPhone ද Samsung Galaxy ද ලොව පුරා ජනප්‍රියම දුරකථන ලෙස සැලකේ. ඔබේ අවශ්‍යතා මෘදුකාංග පද්ධතිය iOS, Android සහ පෞද්ගලික කැමැත්ත අනුව ඔබට වඩාත් සුදුසු දුරකථනය තෝරාගත හැක කියලා මෙයා වෙනම සීන් එකක් දීලා තිනවා. කොහොම හරි මං හිතපු දේ හරි කොහොම හරි මෙයා Samsung සීන් එකටත් මෙයා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන්ට ලෝකේ ජනප්‍රියම ෆෝන් දෙක මේ දෙක කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් මේ ChatGPT එකෙන්. මම මේ ආයෙත් වෙනම මතක් කරනවා මේ ChatGPT WhatsApp මේකෙන් නෙමෙයි අහන්නේ. මං අහන්නේ මේ ChatGPT official app එකෙන් අහන්නේ. website එකෙන් නෙමෙයි app එකෙන් අහන්නේ. මම මේක WhatsApp එකෙන් එකක්වත් අහන්න ගියේ නෑ. මොකද WhatsApp එකේ සමහර ඒවා එක එක දේවල් එනවා කීව ගන්න බෑ. සමහර ඒවා හරියන්නේ නෑ. ඒකයි මම කෙලින්ම ChatGPT app එකෙන් අහන්න යන්නේ. ඔයාලට මේකෙන් WhatsApp එකෙන් ඒකේ මේ විදිහේ ප්‍රශ්න අහන්න අහලා ඔයාලට වීඩියෝ එකක් ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක වැදගත්. මොකද මට තව වීඩියෝ හදන්න ඒවා මාර්ගයකට උවමනා වෙනවා. එතකොට මට ඔයාලගේ අදහස් වලට වීඩියෝ හදන්න පුළුවන්. කොහොම හරි දැන් මේ ප්‍රශ්නටත් හරි උත්තරේ දුන්නා. දැන් අපි ආව ප්‍රශ්න වලට හරි උත්තරේ දුන්නා. අපි ඊළඟ ප්‍රශ්නටත් ගිහිල්ලා බලමු. මම මේත් එක්ක මේ ප්‍රශ්නේ අහන්නම්. දැන් මේ ලෝකේ තියෙන නැහුවේ අපි මේකම අහමු ලංකාවේ තියෙන කියලා. ලංකාවේ තියෙන ජනප්‍රියම දුරකථනය කුමක්ද? මෙන්න මේ විදිහට මම අහුවොත් ලංකාවේ තියෙන එක. අපි ලංකාවේ තියෙන එකත් පොඩ්ඩක් ඉන්න. දැන් මෙයා වෙන මොකක්ද කියනවා. අපි බලමු. මේක දැන් දීලා තියෙන විදිහට බලමු. මෙයා මේ උත්තර දෙකක් දීලා තියෙනවද මොකද්ද බලමු. මේ දැන් දෙකක් තියෙනවා මේ රෙස්. ඔය පොඩක් මේක බලන් ඉමු. කොහොමද මෙහෙම අපිට උත්තර දෙකක් දැන්ට මේකේ දීලා තිනවා. මේකේ කියන විදිහට ශ්‍රී ලංකාවේ දුරකථන වෙළඳපොළ අනුව වර්තමානයේ ජනප්‍රියම වෙළඳ නාමය Samsung. ඇත්තනේ කොහොමද ලංකාවේ Apple කොච්චර Samsung මේ කියන්නේ Apple කොච්චර ජනප්‍රිය වුණත් භාවිතය අඩුයිනේ. අන්න එහෙම සීන් එකක් තියෙන එකක් තියෙනවා. කොහොමද Samsung තමයි 37.13% Samsung භාවිතා කරනවලු. ඊට පස්සේ Apple 14.43ක්, ඊට පස්සේ Xiaomi 12.74ක්, ඊට පස්සේ Huawei 6.56ක්, Vivo 5.3 බිංදුවක් වගේ ඔන්නෝම දීලා තිනවා. කොහොම හරි තවද නිශ්චිත පරිදි මාර්ගගත වූ ඒකක ප්‍රමාණය අනුව බලනකොට Honor X7B යන මැද වෙළඳපොළ දුරකථන ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කළ ඉහළම විකිණීම් ප්‍රමාණය ආධාර කරගෙන ඇත. මේ විකිණීම් ප්‍රමාණය සීන් එකෙන් තමයි මෙයාලා මේක මෙව කරගෙන තියෙන්නේ. මම දෙවෙනි උත්තරයට ගියොත් එහෙම ඒකෙත් තියෙන්නේ 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරකථන සම්මේලනයේ Samsung වන අතර එය මේ කොටස් වෙළඳපොළ සීන් එකකුත් තියෙනවා. කොහොම හරි 37 කොටස් වෙළඳපොළ නෙමෙයි 37.13ක වෙළඳපොළ කොටසක් හිමි කරගෙන ඇති. ඒක වෙළඳපොළ විකිණීම් ප්‍රමාණය. හරි මෙන්න මේක ගැන තමයි මේක දීලා තියෙන්නේ. කොහොම හරි මෙන්න මේකෙන් අපිට දැන් මේ උත්තර දෙකක් දීලා තියෙනවා. අපිට මේකෙන් එකක් මෙන්න මෙහෙම දීලා මොකක් හරි කරන්න පුළුවන්. දැන් මේ උත්තරේ එතකොට මේකට පිළිම වැටෙනවා. මේ අපිට උත්තර දෙකෙන් ඇයි දන්නේ එහෙම උත්තර දෙකක් දුන්නේ මම ඒක ගැන හරියටම දන්නේ නැහැ. කොහොම හරි උත්තර දෙකක් අපිට දීලා තියෙනවා. ඒකත් වැදගත් වෙනවා. කොහොම හරි දැන් මේකට අපිට දැන් සාරාංශය කියලා දාලා තියෙනවා. වෙළඳ නාමය අනුව ඊට පස්සේ ඒකක් ගන්නවා කියලා වෙනම දෙකක් දීලා තිනවා. කොහොම හරි හරි උත්තරයක් දුන්නා කියලා මම හිතනවා. සමහර විට මේක වැට දෙන්න පුළුවන් ලංකාවේ වැඩිහිටියෙක් භාවිතා වෙන්නේ Apple දෝ කියලාත්. ඒත් Apple වල තියෙන ගණන් එක මම හිතන්නේ Apple මෙච්චර භාවිතා වෙනවා කියලා. Samsung Apple වලට පොඩ්ඩක් අඩුයි මිල එහෙම. ඒක නිසා මම හිතන්නේ මෙයා දුන්න උත්තරේ හරියන්න ඕනි. කොහොම හරි මේ ප්‍රශ්නට හරියට මෙයා උත්තරේ දුන්නා කියලා හිතාන අපි මේකෙත් එක්කම මේ දුරකථන සම්බන්ධයෙන් අනිත් ප්‍රශ්නෙත් අහලාම ඉවරයක් කරමු. මම අහන්න යන්නේ අර අතරම ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. දැන් අහන්න යන්නේ මොන බලන්න ලෝකයේ තියෙන කැතම දුරකථනය. අපි බලමු මොකද දෙන්නේ කියලා.
ඔන්න ඔහොම මං ඇහුවා ලෝකයේ තියෙන කැතම දුරකථනය කුමක්ද කියලා. බලමු මෙයා දෙන උත්තරේ මොකක්ද කියලා. මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මම මේකේ පින්තූර දාන්නම් මේක YouTube මේ කියන්නේ එහා පැත්තෙන්. කොහොම හරි දැන් මේකේ දීලා තියෙනවා ෆෝන් හෙන්තෝකයක් දීලා තියෙනවද මන් දන්නේ නැහැ. බලමු. පොඩ්ඩක් ඉන්න. ෆෝන් දැන් ගොඩක් දීලා තියෙනවා. මම මේ ඔක්කොගෙම නම් ෆොටෝ දාන්න යන්නේ නැහැ. මොකද එහෙම නම් කොපිරයිට් වදින්න ඉඩ තියෙනවා. අපි බලමු. දැන් මේකේ තියෙන විදිහට අපිට දුරකථන දීලා තියෙනවා 9ක්. හරිද? 9න් ඉස්සල්ලාම තියෙන්නේ පොඩ්ඩක් ඉන්න. අන්න මේ තියෙන්නේ ලෝව ඉතිහාසයේදී නිකුත් වූ කැමැත්ත අඩුම සහ රත්තේ පහළම දුරකථන කිහිපයක් පහත පරිදි දැක්විය හැක. Samsung Galaxy Note 7 2016 නිකුත් වුණ මෙන්න මේක මෙම උසස් තාක්ෂණයේ සහිත දුරකථනය නිකුත් වූ පසු කෙටි කාලයකින්ම බැටරි පිපිරීම හේතුවෙන් ලෝව පුරා අපහසු කැඳවනු ලැබී. Samsung සමග මේ ආර්ථික වශයෙන් දැඩි හානියක් වේ. Galaxy Note මාලිගාවේ විශ්වාස භංගයක් ඇති කළේ. නේම එකක් දීලා ඊට පස්සේ ඉන්දියාවේ Freedom 251 කියලා 2016 එකක් දීලා තියෙනවා. තව එකක් ඊට පස්සේ Amazon Fire Phone කියලා එකක් දීලා තියෙනවා. ඊට පස්සේ BlackBerry Storm කියලා එකක් දීලා 2008 දී මේ අනිත් එක 2014 ඉව්වගේනේ. Nokia N97 2009 බලමු මේක පොඩ්ඩක් කියවලා. Nokia සමාගම විසින් නිකුත් කරන ලද මෙම ෆ්ලැග්ෂිප් දුරකථනයේ අඩු RAM ප්‍රමාණයක මෘදුකාංග දෝෂෙන් GPS ගැටලු සහ lens cover ගැටලු නිසා පරිශීලකයන් අතර අකපැවිය. Nokia සමාගම මෙම දුරකථනය පිළිබඳව මහ ජනතාවෙන් සමාව ඉල්ලා තිබේ. සමාවත් ඉල්ල තියෙනවා කියලා මේක 2009 මේ Nokia N97 දුරකථනය ගැන කියලා තියෙනවා. ඊට පස්සේ HTC First කියලා එකක් තියෙනවා. ඊට පස්සේ Orico ඉතින් කියන හරියට දන්නේ LG Wing කියලා එකක් දීලා 2020 මම 2020 එකකුත් තියෙනවා. තව මේ 2020 එක අපි අයින් කරමුකෝ. මේ Huawei Mate X කියලා 25 එකක් තියෙනවා. ඒකෙත් පොඩි සීන් එකක් තියෙනවා. Huawei සමාගම නිකුත් කරන ලද මොකක්ද කියලා එකක් තියෙනවා. දුරකථනය $4000කට ආසන්න මිල Google සේවාවන් සහ 5G සහාය නොමැති වීම සහ ගැටලු නිසා පරිශීලකයන්ට නිර්දේශ නොකෙරේ කියලා සීන් එකක් තියෙනවා. මම මේක ගැන හරියටම දන්නේ නැහැ. මම මෙන්න මේ ෆෝන් එකේ Samsung ෆෝන් එකේ ෆොටෝස් මම Google එකකින් සර්ච් කරලා දාන්න බලන්නම්. අපි ඒක බලමු. ඒ දාන්න පුළුවන්ද කියලා මම Google එකකින් සර්ච් කරලා බලන්නම්. එහෙම බැරි වුණොත් එහෙම මේ මට වැඩි හරියම බලන්න තියෙන මේ Huawei Mate XT කියන එක අපි එක බලමු. මෙන්න මෙහෙම ෆොටෝ එකක් තියෙනවද කියලා. මෙම දුරකථන තාක්ෂණික දෝෂයන් ගැටලු මෘදුකාංග ගැටලු අසාර්ථක නිර්මාණ මෙන්න මෙහෙම සීන් එකක් දීලා තියෙනවා. කොහොම හරි මෙන්න මෙහෙම මේ දුරකථන කියන්නේ කැතම දුරකථනයේ කියන එන්නේ වෙන වෙන තාක්ෂණික දෝෂ සීන් එකක් කොහොම හරි මෙන්න මේකටත් හරි උත්තරයක් දුන්නා කියලා මම හිතනවා. කොහොම හරි උත්තර 9ම දුන්නා මේකට. මම මේකේ ෆොටෝ හොයලා දාන්නම්. තිබ්බ නැතුත් එහෙම සමාවෙන්න කියනවා. තිබ්බොත් මම අනිවාර්යෙන් හොයලා දාන්නම්. ප්‍රශ්නේ මේ දැන් මේ අපි අහපු සෝෂල් මීඩියා සහ දුරකථන සම්බන්ධයෙන් දුරකථන වගේ එකක් තමයි. වනේ ඒකෙන් පොඩ බාහිරට ගිහිල්ලා මං අහන්නේ ලෝකයේ ජනප්‍රියම ගේම් එක මොකක්ද කියලා. ලෝකයේ තියෙන ජනප්‍රියම ගේම් එක කියලා තමයි අහන්නේ. බලමු අපි ඒක අහලා. මේක අහනවා මේක හමු මෙන්න මෙහෙම ලෝකයේ තියෙන ජනප්‍රියම දුරකථනය වැරදුනානේ. දුරකථන නෙමෙයි sorry. ලෝකයේ තියෙන ජනප්‍රියම ගේම් එක කොහොමද? ගේම් අපි මේක ඉංග්‍රීසියෙන් ගමුනේ. නෑ ඕනේ. අපි මේකෙන්ම අහමු. ගේම් එක කොහොමද? මෙන්න මේ විදිහට මම අහනවා මේක ලෝකයේ තියෙන ජනප්‍රියම ගේම් එක කොහොමද කියලා. බලමු මේකට ඔයා දෙන උත්තරේ මොකක්ද කියලා. කොහොමද මෙයා දීලා තියෙනවා. දැන් මේක එන්න ටිකක් දීලා තියෙනවා. බලමු පොඩ්ඩක් මේක තියෙනකන් ඉඳලා. මේක දීලා 2025 වසරේ ලෝකයේ ජනප්‍රියම වීඩියෝ ක්‍රීඩාවක් ලෙස නම් කළ හැක්කේ Monster Hunter Wilds කියලා ගේම් එක. ක්‍රීඩාවෙහි නිකුත් වූ මාස වන පෙබරවාරි තුලම විශාල විකුණුම් වාර්තා බ්‍රෝකන් කරමින් වසරේ මෙතෙක් විශාලත විකුණුම් මේක දීලා තියෙන්නේ මේ 2025 වසරේ. කියන්නේ මේ 25 නිකුත් කරපු එකකින් කොහොමද දැන් මේ GTA V ක්‍රීඩාවද තවමත් විශාල ජනප්‍රියතාවයක් නඳවාගෙන ඇත. මම හිතුව ගේම් එක තමයි මේ දීලා තියෙන්නේ කොහොම හරි. මේ වසර 7කට වැඩි කාලයක් තිස්සේ ඇමරිකාවේ විශාල විකුණුම් ලබාගත් ක්‍රීඩාවක් නම් කර ඇත. මෙන්න මේ ටික ගැන තමයි තියෙන්නේ. කොහොම හරි මෙන්න මේ ටික තමයි මේකේ තියෙන්නේ. මම අනිත් ඒවා ගැන වැඩි කියන්න යන්නේ නැහැ. කොහොම හරි මේ 2025 ලංකාවේ sorry මේ කියන්නේ 2025 නිකුත් වූ එකක් ගැනත් මෙන්න මේකේ කියලා තියෙනවා Monster Hunter Wilds කියලා. මම ගේම් එක නම් නැත්තම් ප්ලේ කරලා නැහැ. කොහොම හරි කලින් නිකුත් වුණ එකක්ද දන්නේ නැහැ. කොහොම ප්ලේ කරලා නැහැ මම.
කොහොමද මේ GTA V කියන එක තමයි කොහමරි මං හිතුව ගේම් එක කොහමරි ඒකත් දීලා තියෙනවා මේකටත් හරි උත්තරයක් සහ මේකේ විස්තරාත්මක උත්තරයක් දීලා කියනවා කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. මං දැන් මේ ප්‍රශ්න අහපු 9න් අවසාන ප්‍රශ්න විදිහට අහන්න යන්නේ වෙනස්ම විදිහේ ප්‍රශ්නයක්. අපි ඒකත් අහලා බලමු. මෙන්න මේක ක්ලියර් කරලා ඉවරලා මං ඊළඟ ප්‍රශ්නේ අහන්න යන්නම්. හරි යාළුවනේ දැන් අහන්න යන ප්‍රශ්න ටිකක් වෙනස් විදිහකට කියලා කිව්වනේ දැන් මම. දැන් මේක අහමු මෙන්න මේ විදිහට. අනාගතයේ සෝෂල් මීඩියා නැත්නම් සමාජ මාධ්‍ය වලට කුමක් සිදු වෙයිද කියලා. අපි අහලා බලමු. අපි අනාගත ප්‍රශ්නයක් අහන්නේ ඒකත් දෙයිද උත්තරයක් බලමු. මම අහන විදිහට අනාගතයේ සමාජය මම මේ දයන්න වැඩි ගැන හිතන්න එපා. අනාගතයේ සමාජ මාධ්‍ය සඳහා කියලා ලස්සනට අහමුකෝ ප්‍රශ්නේ. සඳහා කුමක් සිදු වෙයිද? මෙන්න මේ විදිහට ඇහුවා. ලංකාවේ සමාජ මාධ්‍ය සඳහා කුමක් අනාගතයේ සමාජ මාධ්‍ය සඳහා කුමක් සිදු වෙයිද කියලා. දැන් මෙන්න මේ ටිකක් දීලා තිනවා. මේකටත් අපිට විස්තරාත්මක උත්තරයක් විදිහට විස්තර 6ක් දීලා තියෙනවා. දැන් මේකේ තියෙනවා AI artificial engineering ගැන අතින් මෙනෙහි කිරීම ගැන එකත්. ඒක අතින් මෙනෙහි කිරීම නම් මොකක්ද නැහැ. කොහමරි AI කියලා තියෙනක් තියෙන. ඊට පස්සේ අර්ථවත් සංනිවේදනයකට පැමිණීම, භාවනාවක්, ගැඹුරු සංනිවේදනයකට ජනතාව ආකර්ෂණය විය හැකි අතර ව්‍යාජ පුවත් අන්න එහෙම සීන් එකකුත් තියෙනවා මේකේ. ඊට පස්සේ වෛරස් අන්තර්ගතයට අභියෝග වීම, ඊට පස්සේ අත්දැකීම, කියන්නේ VR සංකල්පය අරව දන්නවනේ අර මේ යාමුතු සීන් එකක් තියෙන එක මම කියන්න දෙන්නේ කොහොමද VR සංකල්ප කියන්නේ අත්දැකීම් සමාජ ජාල ඊට පස්සේ නීතිමය හා ආචාරශීලී පාලනය එක පොඩක් කියලා බලමු. පෞද්ගලිකත්වයේ දරුවන්ගේ ආරක්ෂාව හා ද්‍රෝගී අන්තර්ගතය එරෙහි නීති දැඩි එරෙහිව දීති නැති වෙනවා කියලා සීන් එකක් තියෙනවා. කියන්නේ දැන් මේ දැන් යන සීන් එක කොහමද අනාගතයේ නැති වෙන සීන් එකක් කියන්නේ දැන් ඔයගොල්ලෝ දැනනවා ඇති දැන්ටමත් එක එක විවිධ ක්‍රියාකාරකම් වෙනවා මේ Facebook YouTube කියන්නේ සමාජ මාධ්‍ය දාලා තුල අන් එකට නීති පද්ධතියක් එනවා කියලා මෙන්න මේ chat GPT එකෙන් කියනවා වෙයිද කියලා අපි බලාගෙන ඉමු. කොහමද අපි ජීවිතේ දන්නේ නැහැ. එතකොට කොහමද එන්නේ එහෙම එකක් දීලා තියෙනවා. සත්‍ය සහ වගකීම් යුගය කියලා කවුද දීලා තියෙන එක නම් මම හරියටම දන්නේ නැහැ කොහොමද කියලා. මම මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්න 10 මම අවසානට අහපු ප්‍රශ්න වැදගත්ම ප්‍රශ්නයක් කියලා හිතන්නේ. මොකද අපිට අනාගතයේ සිදුවෙන දේ ගැන අනිවාර්යෙන් දැනගන්න ඕනි. මම මෙන්න මේ විදිහට මම ප්‍රශ්න 10 අහලා ඉවර කරා. කොහොම හරි දැන් අපි මේ අහපු ප්‍රශ්න 10න් මම හිතන්නේ මම අහපු සමහර ප්‍රශ්න වල අකුරු වල දෝෂ නිසා දෝ කියලාත් මට හිතෙන එක ප්‍රශ්නයක අවුලක් වුණා. කොහොම හරි ඇත්තටම මේ chat GPT එක මාරම ක්ලියර් විදිහට අපිට උත්තර දෙනවා මේ අහන ප්‍රශ්න වලට. මම අද ඇහුවේ උත්තර විතරයි. මේකෙන් අපිට එක එක ෆොටෝ වුණත් ජෙනරේට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලා දන්නවා Ghibli ස්ටයිල් එකේ එහෙම ඒවා එහෙම يعني නිර්මාණය කරගන්න පුළුවන් වුණත් මම ඒක අද කරන්න යන්නේ නැහැ. මම මේකෙන් කරන්න ගියේ ප්‍රශ්න 10ක් අහන එක විතරයි. කොහොම හරි ඔයාලත් හිතනවා නම් මේ විදිහට ප්‍රශ්න අහන එක හොඳයි කියලා, මේ විදිහේ වීඩියෝ හොඳයි කියලා, දැන් මම ඊළඟට ඔයාලගේ අදහසට අනුව වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. කොහොම හරි ඔයාලා මේක ෂෙයා කරලා අනිවාර්යෙන් ඔයාලට තියෙන දේවල් කියන්නේ ඔයාලා අහන්න කැමති දේවල් කමෙන්ට් එකකුත් දාගෙන වීඩියෝ එකක් හදන්න ඕනි. තව මොන විදිහේ දෙයකින්ද මේ AI සම්බන්ධයෙන් මොන විදිහේ දෙයකින්ද වීඩියෝ හදන්න ඕනි කියලා මම ගාව තව AI platform ගොඩක් මම හදාගෙන කියන්නේ මේ හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ කරන්න පුළුවන් වීඩියෝ කරන්න පුළුවන් දේවල්. අන්න ඒක ගැන මම වීඩියෝ අනිවාර්යෙන් කරන්නම්. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් දැන් මේ වීඩියෝ එක මම ඉවර කරනවා. කොහොම හරි මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් මම කලින් කිව්වා වගේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් හැමෝටම good bye.